අයිබෝවන් අපි දැක්කා මේ මාධ්‍ය නාලිකාවල ප්‍රචාරය වෙනවා යෝසි රාජපක්ෂගේ ගෝලියෝ ටිකක් යෝසිත රාජපක්ෂත් එක්ක සමජ නයිට් ක්ලබ් එකකට ගිහිල්ලා කොළඹ නයිට් ක්ලබ් එකේ ඉන්න ආරක්ෂක නිලධාරියාට පහර දීමක් අපි දැක්කා මේ ක්‍රියාව. ඒ කියන්නේ මුන්ට බෑ තාමත් නීතියට ගරු කරන්න. යම් කිසි ආයතනයක තියෙනවා නම් නීතියක් අපි යනකොට ආයතනයේ නීතියට ගරු කරන්න ඕනේ. ඉතින් මුන් නයිට් ක්ලබ් එක ඇතුළට යනකොට දැන් මුන්ගේ අතේ පළඳනාවක් දාන්න කියලා නීතියක් දාලා තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි සීල් එකක් වෙන්න ඕනේ ඒක. ඉතින් සමහර ඕන රටවල තියෙනවා සමහර නයිට් ක්ලබ් වල එහෙම. ඉතින් මුන් ඒක ප්‍රතික්ෂේප කරලා ඒ පළඳනාව දාගන්න අතේ මේක ප්‍රතික්ෂේප කරලා මුන්ට බෑ නීතියට ගරු කරන්න. තාමත් මුන් හිතන් ඉන්නේ මේ උන්ගේ පාලනයක් රාජපක්ෂ පාලනයක් තමයි කියන්නේ කියලා. නේද? ඊට කලින් මම කියන්න ඕනේ ඒ ආරක්ෂක නිලධාරියා ගැන. මේ ආයතනයේ වැඩ කරපු ඒ ආරක්ෂක නිලධාරියාට අපගේ ආචාර්ය අපි පුද කරනවා. අපගේ ගෞරවය. ඔහු නීතිය හරියට ක්‍රියාත්මක කළා. ඔහු බැලුවේ නෑ කවුද මේ ඇවිල්ලා ඉන්නේ කවුද කාගේ පුතාලද මොක්කොද කියලා බැලුවේ නෑ. ඔහුගේ නීතිය ඔහු අකුරට ක්‍රියා කළා. අපි ඔහුට ආචාර්ය පුද කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියෙන් මේ වෙච්ච සිද්ධිය ගැන මේ ආරක්ෂක නිලධාරියට පහර දීම ගැන නීතියට අගෞරව කිරීම පිටුපෑම ගැන වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ වෙලාවේ ශ්‍රී ලංකා පොලිසිය. මේවා පැණිපිණි දර්ශන මේවා තියෙනවා සාක්ෂි තියෙනවා ඒවට නිසි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඉතින් මේ රාජපක්ෂලා තාම හොල්මන් කරනවා. උන්ගේ පාතාලිය තාම හොල්මන් කරනවා. උන්ගේ පාලන සමගයේදී උන් මිනී මැරුවා මේ ලසන්ත වික්‍රමතුංගලා එතන ගියා තාජ්දීන් ක්‍රීඩකයෝ මාධ්‍යවේදීන් ඇතුළු මිනිසුන්ව ඝාතනය කළා මේ රාජපක්ෂලා. තාමත් උන් හිතාගෙන ඉන්නේ උන්ගේ බලයක් තියෙන්නේ කියලා. තාමත් නාමල් පාර්ලිමේන්තුවේ වෙලා කෑ ගහනවා මාධ්‍යට ප්‍රකාශ කරනවා මේ අපි තමයි පිළිසිඳු මිනිස්සු කියලා. ඔය නාමල්ලා වටේ තාමත් ඉතුරු වෙලා ඉන්න කට්ටියක් ඉන්නවා නම් ඉන්නේ ඔය වටේ ඉන්න උන් මිනී මරන්න කැමති හොරකම් කරන්න කැමති දූෂණයට කැමති වංචාවට කැමති උන් තමයි තාමත් උන් වටේ ඔය ඉතුරු වෙලා ඉන්නේ. නාමල් බේබිලාට කියන්නේ නාමල් බේබිලා ලැජ්ජාවක් තියෙනවා නම් මාධ්‍යයට ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කටක් කරලා කතා කරන්න එපා තොපි. ඉන්න ඕනේ හිරේ. ඔය සේරම ඉන්න ඕනේ නාමල්ලා රාජපක්ෂ පරම්පරාවම ඇතුළු ඔය සෙට් එකේ ඉන්න ඕනේ හිරේ. ඉතින් ඒකින්ද අපිට ලැජ්ජයි. අපිට ලැජ්ජයි මේවා ගැන කතා කරන්න තාමත් මුන් හිතන් ඉන්නවා මුන්ගේ පාලනයක් තියෙන්නේ කියලා රාජපක්ෂ පාලනයක් තියෙන්නේ කියලා. ඒකින්ද මේ හොල්මන් වහාම නවත්තන්න ඕනේ දැන් තියෙන ආණ්ඩුව විසින්. ඉතින් වහාම ප්‍රියබර ගන්න මුන්ට නිසි දඬුවම් ලබා දෙන්න මුන් හිතාගෙන ඉන්නේ තුන්ගේ තාම ආණ්ඩුව කියලා. රයිට්. ඉතින් ඒකින්ද අපි බලාපොරොත්තු වෙනවා මේ ආරක්ෂකයට පහර දුන්න රාජපක්ෂ සහචරයින්ට පාතාලි සෙට් එකට නිසි දඬුවම් ලබා දෙයි කියලා. Thank you.